ඔයා දන්නේ නැති වුණාට මන් නොසෑහෙන්න මහන්සි වුණා. ගොඩාක් උත්සාහ කරා. මං ආදරේ කරපු ඔයාව මගේ ජීවිතයේ මතකවලින් සදහටම මකලා දාන්න. මං හිතුවෙම එතකොට මං හොයන මගේ ජීවිතයේ සැනසීම මට ලැබෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. ඊට පස්සේ මං අලුත් ක්‍රමයක් හොයන් ගියා. අපි දෙන්න ඉස්සර ගෙවපු අතීත මතකත් එක්ක විතරක්ම මං ජීවත් වෙන්න තීරණය කළා. මොකද එතකොට මං හොයන සැනසීම සතුට මට ලං වෙයි කියලා මං හිතුවා. ඒත් එහෙම වුණෙත් නෑ. ඊට පස්සේ මං ඒ හැම දේම අතෑරලා අලුත් විදියකට හිතන්න ගත්තා. මෙච්චරට මං ආදරේ කරද්දිත් ඒ ආදරේ අතහරින්න හේතු හොයන් යන්න මං කල්පනා කරා. ඊට පස්සේ මං ඒ හේතුව හොයාගත්තා. ඒ හේතුව නිසා මං සෑහෙන්න වෙනස් විදියකට හිතන්න ගත්තා. ඒ හේතුවත් එක්ක මගේ ජීවිතේ හිතා ගන්න බැරි තරම් මට කලින් මං හොයපු සැනසීම සතුට මට ලැබුණා. ඊට පස්සේ මං ඔයාව අතහරින්නෙත් නැතුව අල්ලගන්නෙත් නැතුව මැද තැනක ඉඳන් ඔයා දිහා බලන් ඉන්න තීරණය කළා. ඒ දැනෙන සැනසීම මෙන්න මෙහෙමයි කියලා කිසිම වෙලාවක කොහොමවත්ම කායිකවත් අතටත් මේ මොහොතටත් විස්තර කරන්න බැරි තරම් ඇත්තමයි.